දැන් අපි තාම තීරණයක් කරන් තියෙනවා මේ සියල්ල විනාශ කරන්න ඕනේ. සියල්ල මොකද කරන්නේ? එහිදී මා දන්නවා මේ විශාල ලෙස කාර්යභාරයක් උරදෙන කණ්ඩායමක් ඉන්නවා. අවස්ථාවකට විපක්ෂයද ප්‍රධාන චෝදිතයන් බවට පත් වී තිබෙන එම කණ්ඩායම. මේ දූෂණේ සංවිධාන අපරාධකල්හි කුඩු ව්‍යාපාරිකයන් රාජ්‍ය දේහයෙන් ක්‍රියාත්මක වුණු අපරාධ දේශපාලන මේ සියල්ල මට පැවැත්විය යුතුයි. මේ වැඩ පැවැත්වීම සඳහා අපේ රටේ නීති සම්පාදනය වෙලා තිබෙනු රාජ්‍ය ආයතන තිබෙනවා. ආයතන තිබුණාට වැඩක් නැහැ. ඒ ආයතන ඍජු නායකත්වය දීලා ඒ පරාජයට පත් කිරීමට සමත් වෙන රාජ්‍ය නිලධාරී යන්ත්‍රයක් අවශ්‍යයි. හැබැයි අද අවාසනාවකට එම විශාල කාර්යභාරයට උරදී තිබෙන කණ්ඩායම තමයි අද විපක්ෂයේ සතුරන් සහ බුදුරු බවට පත් වී තිබෙන්නේ. මේ ව්‍යායාමයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති සානිය අධිසේකර මැතිතුමා විශාල කාර්යයක් කරනවා අද ඔහු විපක්ෂයේ සතුරින්. මෙම කාර්යයේදී අල්ලක්ෂෝ දූෂණ විමර්ශන කොමිසම සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා රංග දිසානක මහත්මිය විශාල කාර්යභාරයක් කරනවා අද ඔහු විපක්ෂයේ සතුරින්. මෙම කාර්යභාරයේදී මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්තුමා රවි සෙනරත්න මැතිතුමා විශාල කාර්යභාරයක් කරනවා අද එතුමා විපක්ෂයේ සතුරින්. ඒ වගේම මේ කාර්යභාරයේදී අපි අමාත්‍යාංශයේ අමාත්‍යතුමා ආනන්ද විජේපාල මැතිතුමා විශාල නායකත්වයක් ලබා දෙනවා අද විපක්ෂයේ සතුරින්. මේ කාර්යභාරයේදී නීතිපති දෙපාර්තමේන්තුවේ දිලිප් පීරිස් මැතිතුමා විශාල කාර්යභාරයක් කරනවා අද විපක්ෂයේ සතුරින්. මේ කාර්යභාරයේදී අද අධිකරණයේ විශාල කාර්යභාරයක් ඉටු කරමින් තිබෙනවා. මා දැක්ක පහුගිය දවස් දෙකම මේ තුන හටලගන්නේ අධිකරණයත් අද විපක්ෂ සතුරින්. එයි යුක්තිය සාධාරණත්වය ශිෂ්ටභාවය ඇති කිරීම අද විපක්ෂයේ සමහර කණ්ඩායම් වලට ඔරොත්තු නොදෙන තත්ත්වයක් ඇති වෙන්නේ. ඔරොත්තු දෙන්නේ නැහැ. සාධාරණත්ව ඔරොත්තු දෙන්නේ නැහැ. යුක්තිය ඔරොත්තු දෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ඔරොත්තු දෙන්නේ නැහැ. යහපාලන ඔරොත්තු දෙන්නේ නැහැ අද විපක්ෂය. ඒක ඔබ අප විසින් කළ යුතු නැද්ද? රාජ්‍ය ඇතුළෙන් රාජ්‍ය අනුග්‍රහය ලැබුමින් අපරාධ කරලා තිබෙනවා නම් අපරාධ කරන නින්දාව කළ යුතු නැද්ද? ඒකට පාවා දීමත් ඒ දේශද්‍රෝහී වීමත් නැසිස්ත සම්පන්න රාජ්‍ය ගොඩනැගීමේ අභිප්‍රාය. අපේ රාජ්‍ය ශිෂ්ට සම්පන්න රාජ්‍ය බවට පරිවර්තනය කරේ. ජනාධිපතිවරයා විසිට පහළම දේශපාලන නායකත්වය දක්වා ජනාධිපති ලේකම්වරයා විසිට පහළම රාජ්‍ය නිලධාරියා දක්වා සෑම දෙනාම ශිෂ්ට සම්පන්න රාජ්‍ය